ඔයාට ඔසප් දිනයේ දින කිහිපයකට කල් දාගන්න අවශ්‍ය නම් භාවිතා කරන්න සුදුසු ක්‍රමයක් තමයි මේක. මෙතනදී හෝමෝන පෙත්තක් තමයි අපි භාවිතා කරන්නේ. අපි හිතමු ඔයාලට වෙඩින් එකක් එහෙම නැත්නම් වන්දනා ගමනක් විනෝද චාරිකාවක් හරි යන්න තියෙනවා නම් ඒ දිනවලටම ඔසප් දිනයත් යෙදෙනවා නම් ඔයාට පුළුවන් මේ ඔසප් දිනය දින කිහිපයකින් කල් දාගන්න මේ ක්‍රමය මගින්. නෝජෙස්ටරෝන් 5 මිලිග්‍රෑම් කියන්නේ හෝමෝන පෙත්තක්. මේක වෛද්‍ය නිර්දේශයක් ඇතුව තමයි භාවිතා කරන්න පුළුවන් වෙන්නේ. දිවයිනේ ඕනම ඔසුහලකින් ලබා ගන්න පුළුවන්. මේක ලබා ගන්න ඕන මාත්‍රාව ගැන අපි බලමු. ඔබේ ඔසප් දිනය තියෙනවනේ. අපි හිතමු උදාහරණයක් විදිහට මම කියනවා ඔයාට ඔසප් දිනය තියෙන්නේ 3 වෙනිදාට. එහෙනම් ඒ දිනයට දින 3ක් කලින් මේ පෙත්ත ගන්න ආරම්භ කරන්න ඕනේ. කියන්නේ ඔයා පළවෙනිදා ඉඳලා මේ පෙත්ත ගන්න ඕන. එතකොට පෙති 1 ගානේ දවසට 3 පාරක් ගන්න ඕනේ. ඔයා ඔසප් දිනය ප්‍රමාද කරන දිනය දක්වාම. අපි හිතමු මේ අතරතුර එක මාත්‍රාවක් ඔයාට අමතක වෙනවා ගන්න බැරි වෙනවා. එහෙම වුණොත් ඊළඟ අවස්ථාවේදී පෙති 2ක් ගන්න යන්න එපා. සාමාන්‍ය විදිහටම පෙති 1 ගානෙම දවසට 3 පාර අරගන්න. කෙනෙක් වැරදියට හිතන්න පුළුවන් මේක උපත් පාලන ක්‍රමයක් නෙමෙයි. මේ මගින් දින 14ක් දක්වා ඔයාගේ ඔසප් දිනය ප්‍රමාද කර ගැනීමක් තමයි කරන්න පුළුවන් වෙන්නේ. අපැහැදිලි තැනක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක වැදගත් නම් ඔයාට මට ලයික් එකක් දාලා මගේ channel එක subscribe කරගෙන යන්න කියලා ආදරෙන් ඉල්ලනවා. සුබ දවසක් හැමෝටම.